අනේ පුතේ මේ ඔය නොකරන දේවල් නොවන දේවල් ගැන කතා නොකර ඉන්නවද? අනේ අම්මා මමත් ආසයි මේ ලෝකේ දකින්න. අම්මව දකින්න. මට පුදුමත් හිතෙනවා පුතේ. පුතා කවුරුවත් නැතුව තනියම පල්ලියට එනවා කිව්වා. මම කවදාවත්ම තනියෙන් එන්නේ නෑ ෆාදර්. මම එන්නේ අම්මත් එක්ක. පුතාට එන්න දැනෙනවද? මටත් පුළුවන් වුණා නම් මේ ළමයි වගේ සෙල්ලම් කරන්න. ඒ සතුට කියලා නිම කරන්න බෑ. ඒක අපි විඳින්නම ඕන. ඔන්න මම ඇවිල්ලා මැක්ලම් මහත්තයා එන්න කොච්චර පරක් වුණත් ඒක නම් ප්‍රශ්නයක් නෙවෙයි. එහෙම හිතන්න එපා නාමල්. කෙනෙකුගේ අවශ්‍යතාවයක් වෙනුවෙන් ඕනම කෙනෙකුට තව වෙලාවක් බලාගෙන ඉන්න පුළුවන් නාමල්. ඒක තමයි સિદ્ધාන්තය. මට වෙලාවකට හිතෙනවා අම්මා දෙවියන් වහන්සේ මට ඇස්පෙනීම ලබා දෙයි කියලා. නෝනා අනේ නෝනා අපේ පුතා කවදාවත් ගෙදරින් පිට ගිහිල්ලා තනියම ඉඳලා නැහැ. එයාව පරිස්සමින් බලා ගන්න. නාමල් පොඩ්ඩක්වත් බය වෙන්න එපා. ඔයා හිතන්නකෝ එයා යන්නේ එයාගේම අම්මත් එක්ක කියලා.